Hi. So hope you everyone doing well. And මම අද යනවා මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක පාක් එකට. මොකද අද මාර් විදියට ඉර පායල් තියෙන්නේ. අපිට ස්ප්‍රින්ග් මේ ටිකේ ස්ප්‍රින්ග් හැබැයි සැරින් සැරේ වහිනවා. ඉතින් ඒවත් එක්ක කීය දවස් දෙකේ මට මතක විදිහට පොඩක් අඳුරු ගතියක් තිබ්බේ. ඉතින් අද හොඳට මිර පාල් තියෙනවා. ඉතින් මමයි මගේ යාළුවා මට ටෙක්ස් කරා. මොකද අද මට වැඩක් නැහැ. ඉතින් මගේ යාළුවා මට ටෙක්ස් කරා මේ ඔයා එනවද මෙහෙම යන්න. එයා යනවා කියලා. ඊට පස්සේ මං කිව්වා මාත් එන්නම් කියලා. ඊට පස්සේ අපි ප්ලෑන් එකක් හැදුවා. ඇත්තටම කිව්වොත් ඒක සඩන් ප්ලෑන් එකක්. මොකද අපිට අපි හැමතිස්සෙම වෙලාව හදාගන්න හරි අමාරුවෙන්. මොකද එක්කෙනෙක්ට මොකද අපි තුන්දෙනාම වැඩ කරන්නේ එකම තැන. ඒක නිසා අපි තුන්දෙනාගෙන් ඒ කියන්නේ තුන්දෙනාට එකපාර නිවාඩු හම්බෙන්නේ හරිම කලාතුරකින්. හැබැයි අද තුන්දෙනාටම නිවාඩු. ඉතින් අපි තුන්දෙනා අපි 5 දෙනෙක් මගේ යාළුවෝ ගර්ල්ස්ලා 5 දෙනෙක් එක්කෙනෙක් මේ ටිකේ බර්ලින් ඉන්නේ. අනිත් එක්කෙනා අනිත් එක්කෙනාට මොකක් හරි වැඩක් තියෙනවා කිව්වා. ඉතින් අද අපි තුන්දෙනා ඉන්නවා. කුමාරි අපි තුන්දෙනාද ප්ලෑන් කරා යන්න. ඉතින් මම මේකට යන රෙඩි වෙන ගමන්. So yeah. අපි මේ වගේ සනි දවස් මිස් කරගන්නේ නැහැ. අපි සමයකෙදිත් පික්නික් කරා. ගර්ල්ස් නයිට් තිබ්බා. ඉතින් අපි මේ වගේ දේවල් මිස් කරගන්නේ නැහැ. අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බෙනවා නම් බ්‍රේක් එකකදී අපි බලන්නේ ගොඩක් වෙලාවට කට්ටිය එකතු වෙන්න. ඉතින් අදත් ඒ වගේ එකතු වෙන්න තමයි යන්නේ. So I'm so excited. මොකද මම මේ එන එක්කෙනෙක්ව දකින්නේ හරියටම not a month, but like more than 2 weeks, more than 2 or 3 weeks. So yeah, so I'm so excited. And yeah, so let's gonna go. So let's pack the bag. මම මැට් එකක් ගත්තා. මැට් එකයි බුක් එකයි other kind of snacks. This is compulsory. And a water bottle, and of course in here all my makeups and tissues and everything. So yeah, let's go. I'm so excited. මොකද මාර විදිහට ඉර පායලා තියෙන and it was not cold that anymore. Spring is back and yeah. Means that summer is coming soon. I'm so excited. මොකද මට ලංකාවේ සන් එක මිස් වෙනවා. මෙහෙ සන් එක දෙන්නේ හරියම අඩු කාලයක්. ඉතින් ඒ හම්බෙන කාලේ අපි සෑහෙන ගොඩක් enjoy කරනවා. So yeah, let's go. So I'm going now. As you can see, the sun is so shining, and yeah, it's not so far away from me because I'm living behind to the park. The park is behind. Not I'm living behind, but the park is behind to my dormitory. So yeah. ඔගොල්ලන්ට මතක නම් මම මෙන්න මේ හරිය තමා මගේ ස්නෝමෑන්ව හැදුවේ. මම දැන් යනවා පහළට. මොකද මගේ යාළුවෝ ඉන්නේ පහළ. මම දැන් එතනට යන ගමන්. ඔයගොල්ලන්ට පේනවා ඇති අතන ලේක් එකක් තියෙනවා. ඒ ලේක් එක තමයි ඉඳලා තිබ්බේ. යා. අර තියෙන්නේ මං ඉන්න බිල්ඩින් එක.
ඉතින් ඔයාලට පේනවා ඇති අර ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. එයාලා නම් මම එන්න කලින් ඇවිත් හිටියා. පාක් එක ළඟ මට වුණත් ගෙදර ඔක්කොම ඉවර වෙලා ලෑස්ති වෙලා යද්දී මම ටිකක් විතර පරක්කු වුණා. මට මේ වීඩියෝ එක එඩිට් කරද්දිම හිතුනේ මගේ ඉනර් සර්කල් එක එහෙම නැත්නම් මගේ ළඟින්ම ඉන්න අයව හම්බෙන්න මම කොච්චර බ්ලෙස්ඩ්ද කියලා. මොකද එයාලා තමා මගේ ups and downs හැම දෙයකදීම මාත් එක්ක හිටියේ. ඉතින් අපි අපේ පවුලෙන් ඈත් වෙලා තනියම හැමදේම කරගත්තී අපිට ෆේස් කරන්න වෙන challenges ඇත්තටම ගොඩයි. ඒත් එහෙමයි කියලා අපි ඒවට ෆේස් කරන්නේ නැතුව බය හිටියොත් හැමදාම අපිට නතර වෙලා ඉන්න වෙන්නේ එකම තැනක. ඉතින් අපිට වෙන හැමදේම අපිට ඇත්තටම පේරන්ට්ස්ලාත් එක්ක ෂෙයා කරගන්න බෑ. එකක් තමා අපි ඉන්නේ වෙන රටක. එතකොට අපි ඉන්නේ තනියම. ඒගොල්ලෝ අපි ගැන දැනටමත් වොරි වෙනවා. අපි ඉන්නේ තනියම නිසා. එතකොට අපි තවත් ඒගොල්ලොන්ට මේ වෙන හැමදේම කියලා එතකොට ඒ හැමදේම කිව්වහම ඒගොල්ලොත් වොරි වෙන එක අර තිබ්බටත් වඩා වැඩි වෙනවා. ඉතින් අපි හැමදේම තනියම දරාගන්න මේ වගේ රටකට ආපුවම පුරුදු වෙනවා. අන්න ඒ වගේ තැනකදී ඔයා හිතන්න ඔයාට ඔයාගේ ළඟම ඉනර් සර්කල් එක ඔය ඒ හැම up and down එකකදීම ඔයත් එක්ක ඉන්නවා නම් ඔයත් එක්ක ඔයාට පුළුවන් නම් ඒ අයත් එක්ක හැමදේම ෂෙයා කරගන්න ඒක මාරම බ්ලෙසිං එකක්. ඉතින් මටත් ඉන්නේ අන්න ඒ වගේ ඉනර් සර්කල් එකක්. මට ලංකාවෙදිත් එහෙමයි මෙහෙදිත් එහෙමයි. මෙතන තව දෙන්නෙක් අඩුයි. ඉතින් මේ 4 දෙනාම මාත් එක්ක මගේ හැම up and down එකදීම හිටියා. මම වොරි වෙන හැම දෙයකටම ඒගොල්ලොත් වොරි වුණා. අපි ඔක්කොමල්ලා කඩ හරි ප්‍රශ්නයක් ආවහම අපි හැමෝම එකතු වෙලා තමයි ඒකට සොලියුෂන් එකක් එව්වේ. එයාව තනි කරේ නැහැ. ඉතින් මේ හැමෝම මට එන ප්‍රශ්නවලදීත් මාව තනි කරන්නේ නැතුව මේ හැමෝම මාත් එක්ක ඉඳලා මට හැම දෙයකටම සොලියුෂන්ස් දුන්නා. ඉතින් මම මාරම බ්ලෙස්ඩ් මේගොල්ලොන්ව හම්බෙන්න. මම කලින් ඒකයි කිව්වේ මම මාරම ග්‍රේට්ෆුල්. ඇත්තටම අපි මීට් වුණාම ගොසිප්ස්ම විතරක් නෙමෙයි කතා කරන්නේ. අපි ඉස්සරහට කරන්න ඉන්න දේවල්, ඒවවල රිසල්ට් එක කොහොම වෙයිද, ඒක සක්සස් වෙන්න තියෙන පොසිබිලිටි එක, අන්න ඔය වගේ දේවලුත් අපි කතා කරනවා. ඉතින් ඔයා හිතන්න ඔයාට ඔය වගේ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන යාළුවෝ ටිකක් ඔයාගේ ඉනර් සර්කල් එක හැදුනොත් ඔයාගේ ලයිෆ් එක මාරම විදිහට චේන්ජ් වෙනවා. ඔයා ඉස්සරහට යන එක කාටවත් නවත්තන්න බෑ. ඒක ඔයාගේ ඔයා ඒක ඔයාගේ මයින්ඩ්සෙට් එකෙන් කරගන්න ඕන දෙයක් වුණාට ඔයාගේ ඉනර් සර්කල් එක ඇතුළෙත් ඒ දේම වෙනවා නම් ඔයාට ඒක මාරම විදිහට හෙල්ප්ෆුල් වෙනවා ඔයාගේ ලයිෆ් එක ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලොන්ගේ ඉනර් සර්කල් එක හදාගත්තේ හැම වෙලේම ඔය පොසිටිව් මයින්ඩ් එකක් තියෙන කට්ටියව එකතු කරගන්න. එතකොට ඔයාගේ ලයිෆ් එක මාරම විදිහට චේන්ජ් වෙනවා. ඇත්තටම ජර්මනි කියන්නේ මාව චේන්ජ් කරපු කන්ට්‍රි එකක්. මගේ මයින්ඩ්සෙට් එක, එතකොට මගේ ඇතුලේ හිටපු මාව, මම ඇත්තටම මගේ පැෂන්ස් හැමදේම එළියට ගත්තේ ජර්මනියේ. ඉතින් මම මාරම බ්ලෙස්ඩ් මේ වගේ කන්ට්‍රි එකකට එන්න, ඒ වගේම මේ වගේ යාළුවෝ ටිකක් එක්ක. So fish are nice and the rum is fine any time of year, but I'm sad to say I'm on my way. Won't be back for many a day. My heart is down, my head is turning around. Had to leave a little girl in Kingston town. Sad to say I'm on my way. Won't be back for many a day. My heart is down, my head is turning around. Had to leave a little girl in Kingston town. Sounds of laughter everywhere and the dancing girls swaying to and fro. I must declare my heart is there, though I've been from Maine to Mexico. But I'm sad to say I'm on my way. මම කලින් කිව්වා වගේම මම මාරම ආසයි මේ වගේ සනී ඩේස් වලට. මම වින්ටර් එකේදීත් ආසයි. හැබැයි
හැමදාම ස්නෝ කරනවා නම් විතරයි. මොකද වින්ටර් එකේදී අහස මාරම ග්‍රේ මෙහෙ. ඉතින් මම ලංකාවේදී හැම ග්‍රේ ස්කයි එකක් දකින්නේ හරි කලාතුරකින් වහිනවා නම් තමයි. හැබැයි මෙහෙදී මුළු වින්ටර් එකේදීම මට දකින්න පුළුවන් වෙන්නේ ග්‍රේ ස්කයි එකක්. ඉතින් මේ වගේ සනී දවස් තියෙද්දී මම මාරම ආසයි. ඉතින් මෙහෙම සනී ඩේස් ආවහම මම ගොඩක් කරන්නේ මගේ ඩොමිටරි එකට පිටිපස්සේ පාක් එක තියෙන නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ එතනට ගිහිල්ලා පික්නික් එකක් නෙමෙයි බට් මම මැට් එක දාලා මම එක බුක් එකක් කියවනවා නැත්තම් නේචර් එක මාරම විදිහට එන්ජොයි කරනවා. ඉතින් අදත් ඒ වගේම දවසක් ඒත් එක්කම මම අද තනියම නෙමෙයි ඉන්නේ මගේ යාළුවොත් එක්ක. ඉතින් මම ඒ ටයිම් එක මාර විදිහට එන්ජොයි කරා. මොකද මම හරි කැමතියි මගේ යාළුවොත් එක්ක ඉන්න. තනියම ඉන්නත් කැමතියි. හැබැයි අපිට එක වෙලාවක් යනවා අපි කැමති තනියම ඉන්න නෙමෙයි. අපිත් එක්ක කවුරු හරි ඉන්නවා නම් ඒ වෙලාවට මම මාරම කැමතියි. ඉතින් මේකත් ඒ වගේ දවසක්. මට කලින් ටිකේ ගොඩක් වැඩ තිබ්බා. ඒ කියන්නේ මීට කලින් සතියේ ගොඩක් වැඩ තිබ්බා. ඉතින් වැඩ කරලා මහන්සියට මට ගොඩක් ඕන වුණා මගේ යාළුවොත් එක්ක ඉන්න. ඉතින් මම ගොඩක් ග්‍රේට්ෆුල්. මොකද ඒගොල්ලොම තමයි එක ප්ලෑන් කරේ අපි යමුයි කියලා මම නෙමෙයි. ඉතින් මම ඒකයි මුලින්ම කිව්වේ මම මේ වගේ යාළුවෝ කට්ටියක් හම්බෙන්න මාරම ග්‍රේට්ෆුල් කියලා. ඉතින් අපි ඔහොම කතා කර ඉඳලා අපිට චුට්ටක් විතර සීතල ආවා. ඒත් අපි ඒක ගණන් ගත්තේ නැහැ. මොකද නෝමලි මෙහෙ වින්ටර් එකේදී තරම් මේ දවස් ටිකේ සීත නැහැ. ඉතින් අපි ඊට පස්සේ දැක්කා අපිට එහා පැත්තේ ඉඳන් ගර්ල්ස්ලා වගේක් හිටියා. ඒගොල්ලෝ අයිස්ක්‍රීම් කනවා. ඉතින් අපි තුන්දෙනාටත් ඕන වුණා අයිස්ක්‍රීම් කන්න. මොකද මේ වගේ සනී ඩේ එකක අයිස්ක්‍රීම් එකක් කියන්නේ මස්ට්. ඉතින් අපි තුන්දෙනා කතා කර ඉඳලා එතනදී ගොඩක් දේවල් අපි කතා කරා. ඉතින් කතා කර ඉවර වෙලා අපි ගියා හැමම අයිස්ක්‍රීම් ෂොප් එකක් හොයාගෙන. ඉතින් මේ ෆුල් මං ඉන්න සිටි එකේ ගොඩක් අයිස්ක්‍රීම් ෂොප්ස් තියෙනවා. හැබැයි අපි යන එකක් තියෙනවා. අන්න ඒකට තමයි ඉතින් අපි ගියේ. Sun shines daily on the mountain top. I took a trip on a sailing ship, and when I reached Jamaica, I made a stop. But I'm sad to say I'm on my way. Won't be back for many a day. My heart is down, my head is turning around. I had to leave a little girl in Kingston town. සම එකේදී ඔන්න ඔය මම පෙන්නන තැන ටියුලිප්ස් ඒගොල්ලෝ හිටවනවා. ටියුලිප්ස් පැල මාරම ලස්සනයි. මම සම එකේදී වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඒත් එක්කම ඔතන ෆවුන්ටන් එක තියෙනවා. ඒ ෆවුන්ටන් එක වටේටත් මාරම විදියට ලස්සනට මල් තියෙනවා. මම මාරම ආසයි ඒකට. The tree it look like Did you see the mountain? Is it back? They don't have. We just came back from our dinner. අපි අයිස්ක්‍රීම් අරගෙන මුලින්ම කරේ ඉතින් ෆොටෝ එකක් ගත්ත එක. මොකද අපි ගර්ල්ස්ලානේ. මම ගත්තේ මගේ ෆේවරිට් ඔරියෝ ෆ්ලේවර් එකයි. මෙහෙ තියෙනවා ස්ට්‍රැසියාසෙල. මම දන්නේ නැහැ ඒක මම ප්‍රොනවුන්ස් කරන විදිය හරිද කියලා. අන්න ඒ ෆ්ලේවර්ස් දෙක. ඒක මාරම රහයි. මම මාරම ආසයි ඒකට. අපි අයිස්ක්‍රීම් කාලා ඉවර වෙලා ගියේ shopping කරන්න. ඉතින් අපි මුලින්ම ආවේ JYSK එකට. මං ඒකේ වීඩියෝ තමා මේ තියෙන්නේ. හැබැයි මම ඇක්ෂන් එකේ වීඩියෝ එක තමා කලින් දාලා තියෙන්නේ. අපි JYSK එකට ගිහිල්ලා ඊට පස්සේ තමා ඇක්ෂන් එකට ගියේ. ඉතින් මෙතන ගියාට පස්සේ මෙතන නිකන් දිව්‍ය ලෝකයක් වගේ ඇත්තටම අපිට. මොකද මාරම ලස්සන දේවල් තියෙනවා. house items. මම මාරම ආසයි ඒ වගේ දේවල් shopping කරන්න. You're my unpaid influencer. My dream is become an influencer, but I cannot because I'm too lazy. Okay guys, now I'm introducing Anna, my unpaid influencer, and if you want something like content creating, just contact her. No, I think it would look so stupid on the video.
the generation. So the picnic was over and shopping is over. Now I'm heading to home. It's 7:28 something. Yeah, I'm now heading home and have to make my dinner. So yeah, see you in the next vlog. Bye bye.